අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ කොහොමද PayPal account එකක් create කරගන්නේ කියලා. හරි. ඉතින් දැනට ලංකාවේ නීති අනුකූලව මේ PayPal account එක create කරගන්න අවසර දීලා තමයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි සම්පත් බැංක් එක, BOC and commercial banks මේ banks තුනම connect කරන්න පුළුවන් මේ PayPal account එකට. දැනට අපිට බලා ගන්න පුළුවන් සම්පත් විශ්ව online banking app එකේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට PayPal account එක අප්ඩේට් වෙලා තියෙනවා. ඔයා සම්පත් විශ්ව app එක මේ විදිහට අප්ඩේට් කරලා බලන්න Play Store එකට ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට PayPal අපිට link කරන්න පුළුවන් මේ සම්පත් විශ්ව online banking app එකට. හරි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාට කියලා දෙනවා මේ PayPal account එකක් හරියටම create කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාට තියෙන්නේ ඒ steps ටික හරියටම follow කරන්න විතරයි. හරි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා online tech media YouTube channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ළඟම තියෙන bell button එකත් click කරලා තියාගෙන ඉන්න. I've been dreaming on in my head like I've seen it a lot. මුලින්ම ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ Google Chrome එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට search කරන්න. මෙන්න මේ විදිහට search කරන්න www.paypal.com කියලා. ඊට පස්සේ මෙන්න මේ එන interface එක ඔයාට මේ මුලින්ම තියෙන link එක උඩ මේ website එක උඩ click කරන්න. හරි. ඔයා click කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එකකට මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම බලන්න මේ උඩ link එක ඔයා ඇවිල්ලා තියෙන්නේ හරිම website එකකටද කියලා. ඒක ඔයාට check කරගන්න පුළුවන් මේ උඩ paypal.com කියන තැනින් එහා පැත්තේ /lk/home කියලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි තියෙන්න ඕනේ. ඔයා බලන්න check කරලා ඔයාගෙත් ඒ විදිහට තියෙන්නේ කියලා. හරි. ඔයාට මේ website එක ගැන check කරලා බලන්න පුළුවන්. මේ website එකේ විස්තර තියෙනවා. පහළට ගියාම ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඒවා check කරලා බලන්න පුළුවන්. මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් උඩ tabs තුනක් තියෙනවා personal business and developer කියලා. ඉතින් ඒ වගේම ඔයාට මෙහා පැත්තේ බලා ගන්න පුළුවන් login and sign up කියලා buttons දෙකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයා මුලින්ම account එකක් create කරන නිසා ඔයාට පුළුවන් මෙහා පැත්තෙන් මේ sign up කියන button එක උඩ click කරන්න. හරි. ඔයා ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකකට මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් personal and business කියලා තියෙනවා. මෙතනින් අපි මේ type එක select කරගන්න ඕනේ. ඉතින් මෙතනදී මම business කියන එක තමයි select කරගන්නේ. මොකද online වැඩවලදී අපි මේ app එක use කරනවා. ඒ නිසා ඔයා online වැඩවලදී මේ app එක use කරනවා නම් ඔයා මේ business කියන type එක තමයි select කරන්න ඕනේ. ඒ නිසා මම මෙන්න මේ විදිහට business කියන type එක select කරනවා. ඊට පස්සේ මේ පහළ තියෙන get started කියන button එක උඩ click කරන්න. හරි. ඊට පස්සේ ඔයන්නේ මෙන්න මේ වගේ interface එකකට. හරි. මෙතන දෙවට තියෙන්නේ මේ ඔයාගේ personal details ටික fill කරගන්න. මුලින්ම තියෙන ඔයාගේ first name එක, ඊට පස්සේ middle name එක, ඊට පස්සේ last name එක type කරගන්න. ඊට පස්සේ මෙතන අපේ country code එක දීලා තියෙනවා. ඊළඟට ඔයාට එතනින් ඉස්සරහට තියෙනවා phone number එක type කරගන්න. ඊට පස්සේ ඔයා පාවිච්චි කරන email address එක type කරගන්න. ඊට පස්සේ ඔයා මේකට හොඳ strong password එකක් create කරගන්න. ඉතින් ඔයා මේ password එක create කරගත්තී අනිවාර්යයෙන්ම characters at least 8ක්වත් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාට capital and simple letters use කරන්න පුළුවන්. අඩුම තරමින් එක number එකක් නැත්නම් එක symbol එකක් ඔයාට මේ password එකට එකතු කරන්න පුළුවන්. ඔයා ඒ ඔක්කොම එකතු කරේ නැත්නම් මෙතන ඊළඟ step එකට ඔයාට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඔක්කොම use කරලා හොඳ strong password එකක් මෙතනදී create කරගන්න. හරි. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ පහළ තියෙන check box එක tick කරගෙන මේ පහළ තියෙන agree and create account කියන button එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයන්නේ මෙන්න මේ වගේ interface එකකට ඊට පස්සේ තියෙන ඔයාට ඔයාගේ email එක confirm කරගන්න. හරි. මෙතනදී ඔයා මේ පහළ තියෙන email your code කියන button එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයන්න මෙන්න මේ වගේ interface එකකට. හරි. මෙතෙන්ද ඔයාලට කරන්න තියෙන්නේ ඔයා කලින් දීපු email එකට code එකක් ඇවිල්ලා ඇති. අන්නේ code එක බලලා මෙතනට type කරගන්න. ඊට පස්සේ submit කියන button එක උඩ press කරන්න. හරි. ඊළඟට ඔයන්න මෙන්න මේ වගේ interface එකකට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් you are all set in just a second කියලා appear වෙනවා. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. හරි. මෙතෙන්දී let's go කියන button එක උඩ click කරන්න. හරි. ඊට පස්සේ ඔයන්න මෙන්න මේ වගේ interface එකකට මෙතනදී අපිට තවත් details ටිකක් fill කරගන්න තියෙනවා. මුලින්ම මෙතන individual seller කියන තැනට individual seller කියන button එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන business type එක select කරගන්න පුළුවන්. හරි. මෙතන ඔයා business type එක individual කියලා select කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ පහළ තියෙන next කියන button එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයන්නේ මෙන්න මේ වගේ interface එකකට. හරි. මෙතනදී ඔයාගේ නම name එක automaticallyම fill වෙලා තියෙනවා. ඔයා කලින් දීපු name එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාගේ birthday එක දාගන්න තියෙනවා.
ඊට පස්සේ nationality එක දාන්න තියෙනවා. අනේ විස්තර ටික අපිට fill කරගන්න තියෙනවා. මුලින්ම ඔයාගේ birthday එක මෙතන type කරගන්න. හරි ඉතින් අනිත් විස්තර ටික නම් automatically මෙතන fill වෙලා තියෙනවා. birthday එක අතරින් type කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන ඔයාගේ address එක type කරගන්න. මුලින්ම තියෙනවා address line 1 එක, ඊට පස්සේ address line 2 එක type කරගන්න. ඊට පස්සේ city එක, ඊට පස්සේ postal code එක. ඔයාගේ city එකට අදාළ postal code එක ඔයා දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් Google search කරලා ඔයාගේ city එකේ name එක දාලා postal code කියලා search කරාම ඔයාට ඔයාගේ city එකට අදාළ postal code එක ගන්න පුළුවන්. ඒ postal code එකේ විදිහට search කරගෙන අරගෙන මෙතන postal code කියන තැනින් type කරගන්න. හරි ඊළඟට next කියන button එක උඩ click කරන්න. හරි ඊට පස්සේ එනවා මෙන්න මේ වගේ interface එකකට. මෙතනදී ඔයාට තියෙන්නේ ඔයාගේ address එක confirm කරගන්න. හරි ඔයාට මේ උඩම බලා ගන්න පුළුවන් ඔයා address එක හරියට type කරගත්තා නම් මේ උඩම තියෙන recommended කියන එකට tick එක දීලා confirm කියන බටන් එක උඩ ටච් කරන්න. හරි ඊට පස්සේ ඔයන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මෙතනදී අපිට තවත් ඩීටේල්ස් ටිකක් ෆිල් කරගන්න තියෙනවා. ඔයාගේ බිස්නස් එකට නේම් එකක් මෙතන බිස්නස් නේම් එක ටයිප් කරගන්න තියෙනවා. ඉතින් ඔයාට බිස්නස් නේම් එකක් බිස්නස් එකක් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ෆුල් නේම් එක මෙතන ටයිප් කරගන්න. ඒකට ඔයාට කරන්න තියෙන්නේ මේ just use your full legal name for now කියන තැන ටික එක දීලා. හරි ඊළඟට තියෙන එක නම් ඔප්ෂනල් එකක්. ඔයාලට ඔයාට ට්‍රේඩින් නේම් එකක් තියෙනවා නම් ටයිප් කරගන්න. ඊට පස්සේ primary currency එක මෙතන automatically select වෙලා තියෙනවා US dollars කියලා. ඒකේ විදිහටම තියාගන්න. rupees තාම add වෙලා නැති නිසා dollars තමයි අපිට මෙතන තියන්න වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ business එකට අදාළ product or service එක මෙතනින් select කරගන්න. ඉතින් මෙතනදී ගොඩක් තියෙනවා. ඔයා බලලා ඔයාට ගැලපෙන එක මෙතනින් select කරගන්න. ඉතින් මම මෙතනදී select කරගන්නවා business services කියලා. ඊළඟට ඔයාට business website එකක් තියෙනවද කියලා අහනවා. ඉතින් මෙතනදී ඔයාට business website එකක් තියෙනවා නම් yes කියලා දෙන්න. නැත්නම් no කියලා දෙන්න. තියෙනවා නම් මේ පහළ වෙබ්සයිට් කියන තැනට ඔයාගේ link එක copy කරන් වෙලා paste කරන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාට business එකට අදාළ address එකක් තියෙනවා නම් යටින් type කරගන්න. ඉතින් ඔයාට business එකක් නැත්නම් address එකකුත් නැහැනේ. ඒ නිසා මෙතන use your residential address කියන තැනට tick එක දීලා next කියන button එක උඩ touch කරන්න. හරි ඊට පස්සේ ඔයන්නේ මෙන්න මේ වගේ interface එකකට. මේ interface එකේ මෙන්න මේක skip for now කියන button එක උඩ click කරන්න. හරි ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට මේ steps ටික හරියටම follow කරා නම් මෙන්න මේ විදිහට ඔයාගේ PayPal account එක create කරගන්න පුළුවන්. හරි ඉතින් අපිට මෙතනදී දැන්ම bank account link කරන්න යන්න එපා. ඉස්සරහට ඒ සම්බන්ධයෙන් මම videos වලට ආරගෙන එනවා. ඒ වගේම දැනට card add කරන්න යන්නත් ඕන නැහැ. ඔයා කැමති නම් ඔයාට පුළුවන් card එක ඔයාගේ add කරගන්න. හරි ඉතින් ඔයාට මෙතනද ඔයාගේ profile settings ඔයාට change කරගන්න ඕන නම් පුළුවන්. මේ දකුණත පැත්තේ උඩින්ම තියෙනවා ඔයාගේ profile එක. එතන ඔයාට click කළාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් profile settings කියලා තියෙනවා. ඊට එහා පැත්තේ තියෙනවා account settings කියලා. ඉතින් profile settings and account settings ඔයාට අන්න එතනින් change කරගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් profile settings කියන එක click කරගත්තට පස්සේ ඔයාගේ profile එකේ තියෙන settings ඔයාට change කරගන්න පුළුවන්. ඒ වගේම two step verification එක අපිට on කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. two step verification කියන තැන තියෙන update කියලා button එකක්. අන්නේ button එක උඩ touch කරන්න. ඔයා ඊට පස්සේ එන්නේ මෙන්න මේ වගේ interface එකකට. මෙතනදී ඔයාට මේ two step verification එකට use කරන්න පුළුවන් Google Authenticator app එක. ඉතින් ඔයාට ඔයා ඒ ගැන දන්න කෙනෙක් නම් ඔයාට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඒ ගැන නොදන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් Google Authenticator app එක ඔයාගේ App Store එකෙන් නැත්නම් Play Store එකෙන් ඔයාගේ phone එකට download කරගන්න. හරි ඊට පස්සේ ඔයා install කරගත්තා නම් ඔයාට පුළුවන් ඔයාගේ Authenticator app එකේ open කරගන්න phone එකෙන්. ඊට පස්සේ මෙන්න මේ තියෙන QR code එක scan කරගන්න. ඊට පස්සේ ඒ email එක ඔයාට automaticallyම Authenticator app එකට connect කරගන්න පුළුවන් මේ code එක scan කරගත්තා නම්. ඉතින් ඔයාට ඒ code එක scan කරගන්න බෑ නම් ඔයාට පුළුවන් manually type කරගන්නත් Authenticator app එකේ ඔයාගේ email එක. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ email එකට ආපු code එක මෙන්න මෙතන type කරගෙන confirm කියන button එක උඩ click කරන්න. හරි ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාට බලා ගන්න පුළුවන් you have successful added two step login to your account කියලා මෙතන අපිය වෙනවා. ඊට පස්සේ done කියන button එක උඩ click කරන්න. හරි ඊට පස්සේ නැවතත් redirect වෙන්නේ ඔයාගේ මේ profile settings කියන page එකට. හරි නැවතත් මම මෙන්න මේ විදිහට මගේ home page එකට යනවා. හරි ඉතින් ඔයාට card එක මේ PayPal account එකට add කරගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මේ pay and get paid කියන button එක උඩ click කරන්න. ඊට පස්සේ ඒ drop down එකේ ඔයාලට බලා ගන්න පුළුවන් banks and cards කියලා තියෙනවා. අන්න ඒ button එක උඩ ඔයා click කරන්න. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. හරි මෙතනදී ඔයාට credit card and debit cards කියලා පහලින් බලා ගන්න පුළුවන්.
එතන ඉස්සරහා තියෙනවා link a card කියලා බටන් එකක්. අන්න ඒ බටන් එක උඩ ක්ලික් කරන්න. හරි ඔයාලට කාඩ් එක link කරගන්න පුළුවන් මේ තියෙන details fill කරගෙන. ඉතින් මෙතනින් මේ තියෙන details fill කරගත්තට පස්සේ ඔයාගේ කාඩ් එක link කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට කාඩ් එකෙන් යම්කිසි ගාණක් කැපෙනවා. මේක සම්පූර්ණයෙන්ම link කරගන්න නම් 1000 ගාණක් වගේ තමයි කැපෙන්නේ. ඉතින් මම මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් මම ඉස්සරහට ඔයාලට අරගෙන එන්නම්. හරි ඉතින් ඔයාටත් මෙන්න මේ විදිහට PayPal account එකක් හරියටම create කරගන්න පුළුවන්. ඔයා මේ steps ටික හරියටම follow කරා නම් ඉතින් ඉස්සරහටත් මම මේ සම්බන්ධයෙන් වීඩියෝ අරන් යන නිසා ඔයාලට පුළුවන් online tech media YouTube channel එක subscribe කරලා තියාගෙන ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතන ඔයාලගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. හරි එහෙනම් අපි ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.